මයුර ලංකා තුරුවරුණ නාලිකාවට ආයුබෝවන් කියලා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මයුර ලංකා තුරුවරුණ තුලින් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඖෂධීය වටිනාකම් අතින් විශාල ප්‍රයෝජනයක් තිබෙන වැල් ශාකයක් වන දැල්බටු ශාකය ගැන. මෙම දැල්බටු ශාකයට බැඳුණු තවත් නම් කිහිපයක්ම තිබෙනවා. එනම් බලල් පහුරු, නලල් බටු, උඩහලු, පඩවැල්, බූටාවැල් සහ පිළිවැහි යන නාමයන්. පළාත් අනුව ජනයා මෙම නාමයන් භාවිතා කරනවා. මෙම දැල්බටු ශාකය ශ්‍රී ලංකාවටම පමණක් ආවේනික නොවන අතර මධ්‍යම ඇමරිකාව සහ උතුරු ඇමරිකාව යන රටවලද වැඩෙන ශාකයක්. මෙම ශාකය අපට දැකගත හැකි ස්ථාන වන්නේ වනාන්තර සහ කැලෑබද ස්ථානවලින්. මෙය ඉබේ වැඩෙන ශාකයක් වන අතර සමහර විට ඔබගේ වත්තේද තිබෙන්නට පුළුවන්. ඉතින් මෙම දැල්බටු ශාකය වැල්දොඩම් ශාකයට සමාන ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මා එසේ කියන්නේ මෙහි හටගන්නා කොළ මල් ගෙඩි වැල්දොඩම් ශාකයේ හටගන්නා කොළ මල් ගෙඩි වලට සමාන භාවයක් දක්වන නිසා. නමුත් දැල්බටු ශාකයේ හටගන්නා ගෙඩි වැල්දොඩම් ශාකයේ හටගන්නා ගෙඩි තරම් විශාල නැහැ. නමුත් දැල්බටු ශාකය වැල්දොඩම් ශාකයේ කුලයට අයත් වන ශාකයක් ලෙස හැඳින්වෙනවා. මෙම දැල්බටු ශාකයේ හටගන්නා ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගන්න පුළුවන්. එසේ ආහාරයට ගතහොත් මෙන්න මේ කියන පෝෂණ සහ විටමින් වර්ග ඔබ සිරුරට ලබා ගන්න පුළුවන් වෙනවා. විටමින් B, විටමින් C, විටමින් A සහ පෝෂණ khනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක සහ මේද අම්ල. ඔබ දන්නවද මෙම දැල්බටු ශාකය මගින් සිංහල ආයුර්වේදයේ මිනිස් සිරුරේ හටගන්නා රෝග විශාල ප්‍රමාණයක් සුව කරන බව? මොනවද එම රෝග කියලා අපි බලමුද? පෙනහළු රෝග, ශරීරයේ ඉදිවුම්, රක්තවාතය, උදරාබාධ, ලිංගික රෝග, අපස්මාරය, අර්සස්, පණු රෝග, දියවැඩියාව, උණට, කැස්ස, මලබද්ධයට, සිරුරේ හටගන්නා කැසීම් වලට, ප්‍රතිශක්තිකරණ වර්ධනයට, සෙංගමාලයට සහ සර්ප විෂ ඇතුළු තවත් රෝග ගණනාවකට මෙම දැල්බටු ශාකය සම්පූර්ණයෙන්ම යොදා ගන්නවා. ඉතින් විශේෂයෙන්ම මෙම දැල්බටු ශාකය තම්බා පානය කිරීම දියවැඩියාවට අනගි ඔසුවක් වනවා. තවද සෙංගමාලයට දැල්බටු ශාකය මගින් කැඳ සාදා පානය කිරීම ගුණ වනවා. එවැගේම පණු රෝගවලට දැල්බටු ශාකයේ කොළ තම්බා පානය කිරීම ගුණයි. ඒමා ඔබට දැල්බටු ශාකයෙන් කළ හැකි ප්‍රතිකාර කිහිපයක් පමණයි කිව්වේ. මෙමගින් තවත් ප්‍රතිකාර බොහෝමයක් කරන්න පුළුවන්. මෙය සිංහල ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අනුධර්මකින් තොරව කිරීමෙන් වළකින්න ඕන. ඉතින් ඔබට කිව යුතුම දෙයක් තිබෙනවා. මෙම දැල්බටු ශාකයේ කොළ සහ ගෙඩි නිතර ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමට ඔබ වගබලා ගන්න ඕන. එයට හේතුව නම් එසේ නිතර ආහාරයට ගැනීමෙන් සිරුරට අහිතකර සයනයිඩ් ඇතුළු වන බව වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන නිසා. ඉතින් අද මයුර ලංකා තුරුවරුණ තුලින් මා ඔබට ඉදිරිපත් කරේ දැල්බටු ශාකයේ ඇති ඖෂධීය වටිනාකම ගැන. මෙම දැල්බටු ශාකයට පළාත් වශයෙන් කියන නම් කිහිපයක් මම මෙම තිරේ ඔබට බලා ගැනීම සඳහා සටහන් කරන්න. මම හිතනවා ඔබට එය වැදගත් වේවි කියලා. එහෙමනම් අනිත් දවසක හමු මෙවැනි වටිනා ඖෂධීය ශාකයක තොරතුරු රැගෙන මයුර ලංකා තුරුවරුණ තුලින්. ඔබ සැමට සුබ දවසක්.